හායි යාළුවනේ සුප දවසක් ඔයාලට. ඉතින් අද ලොක් එක මාළුවන්ගෙන් පිරුණු පාරාදීසයක් වෙන අලුතෙන්ම ඉදිවුණු නුවර වෝටර්වර්ල්ඩ් කැන්ඩිද තමයි මම කියන්නේ. අපිටන් ඉන්නේ එන්ට්‍රන්ස් එකේ. ඔන්න ඉතින් ටිකට් එක්කුත් මිලදී ගත්තා. අපි බලමු දැන් ඇතුළට ගිහිල්ලා කොහොමද කියලා. මම ඔයාලට කිව්වේ නෑනේ මෙතනට කොහොමද එන්නේ කියලා. ඉතින් නුවර ඉඳන් අම්පිටිය පාර කිලෝමීටර් 10ක් ඇවිල්ලා තලාතුවේ ටවුන් එකේ මාරස්සන පාර මීටර් 500ක් වගේ ආපුවම කඳාකුල හන්දිය තියෙනවා. හන්දිය ළඟින් සිංහාරගම් පාරේ කිලෝමීටර් 2ක් වගේ ඇතුළට ආපුවම ඔයාලට මෙතනට එන්න පුළුවන්. තව දෙයක් තමයි මේක උදේ 9:30 ඉඳන් හවස 5 වෙනකම් ඔයාලට සතිය දින 7ෙම විවෘතව පවතිනවා. ඉතින් මේ තියෙන්නේ අපිට පළවෙනියටම බලා ගන්න පුළුවන් පළවෙනියටම හම්බෙන මාළු ටැංකිය. ඉස්සරහට ගිහිල්ලා බලමු. ඉතින් මම හිතන්නේ වෙනම අත්දැකීමක් වෙයි කියලා. දැනටමත් එක එක මාළු වර්ග මෙතන ඉන්නවා. බලමු අපි ඉතින් ඉස්සරහට ගිහිල්ලා කොහොමද කියලා. River of ශ්‍රී ලංකා. ඉතින් මෙතන ඉන්නේ ශ්‍රී ලංකාවේ ගංගවල් වල ඉන්න මාළු වර්ග විශේෂ. ඉතින් එක එක මාළු වර්ග විශේෂ ලංකාවේ ගංගවල් වල ඉන්න කට්ටිය මෙතන කොටස් කරලා වෙන් කරලා තියෙනවා. ඉතින් මේ මාළු විශේෂණ ගොඩක් කට්ටිය දන්නවා ඇති. ඉතින් මේ තියෙන්නේ ලැගූන් කියන කොටස. ඉතින් මේ කොටසත් ඇක්වේරියම් එකේ තියෙන තවත් කොටසක්. මේකෙත් විවිධ විශේෂ වූ මාළු වර්ග ඉන්නවා. ඔන්න දැන් ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ ආසියා රටවල් වල ඉන්න මාළු වර්ග විශේෂ බලන්න. ඉතින් මේ කොටස ඉන්නේ ආසියා දිග රටවල් වල ඉන්න මාළු වර්ග විශේෂ විතරයි.
ඉතිං ඔයාලට තව දෙයක් කියන්න ඕනි මේ මාළු විශේෂකෙන ඔයාලට වෙන්න වෙන්නම විස්තර කරලා තියෙනවා. ඉති අපි දන්නෑනේ මේක ඉන්න මොන මාළු වර්ගේද මාළුවගේ නම එහමකුත් දන්නෑනේ. ඉතින් මේක තියෙනවා මේ මාළුන්ගේ අයිනම ටැන්කිය අයිනෙම්ම ගහලා තියෙන බෝඩ් එකක්. ඒ බෝඩ් එකේ දාලා තියෙන මාළුවගේ නම මාළුවමන කලාපෙද මාළුවගේ ප්‍රමාණය යාලා ආහාරයට ගන්න මොනවද ඒ හැම දෙයක්ම පැහැදිලිව මාළු ටැන්කේ සයිට් එක ගහලා තියෙනවා. ඒක නිසා ඔයාට කිසිම දෙකට බැවෙන්න දෙයක් නෑ. මොකද මේ මොල මාළුවෙත් හෙම අපි අඳුරන්න නෑ නති මාළුවර්ග දන්නේ ටික දෙනයි. ඉතින් ඒක නිසා අපිට මාළුවගෙන හොඳ අදහසක් ගන්න පුළුවන් ඒ දීලා තියෙන මේ බෝඩ්ඩොලි. ඉතින් මේ මාළු දිහා බලන් ඉත්තේ හිතටත් මාර සැනසීමක් තරන්නේ. ගැන හිත නිවාහගන්න පුළුවන් තැනක් මෙතන. ඉතිං ඔයාලට ෆොටෝස් කන්න ඕනෙ නම් මෙන්න මේ වගේ ෆොටෝ ලොකේෂන් මෙන්නම හදලා තියෙනවා මේ ඇක්වේරියම් එක ඇතුළෙම. ඉතින් මේ මාළුවනම් එච්චර සද්‍යයක් බද්ධයක් නැති මාළුවෙක්. යාගේ පාඩුවේ විදියගෙන ඉන්න ඇය. ඉතින් මේ ඇක්වේරියම් එක ඇතුළට ආපුහම මේ ඇත්තරම හිතාගන්න බෑ විශාල ප්‍රමාණයක මාළු ඉන්නවා. අනුමං හිතන්න 30,000ක් විතර ඉන්නවා. වර්ගත් සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් අපි කවදාවත් දැකපු නැති මාළු වර්ග විශේෂ පව මේක බලාගන්න පුළුවන්.
ඉතින් බලන්නකො මෙයාලගේ ලස්සන. ඉතින් ඔයාලත් ඇවිල්ලා මේ විදියට මේ ලස්සන විඳින්න. ඉතින් පොඩි ළමයින්ට වුණත් හරි ආස හිතෙනවා මෙතන එන්න. ඉතින් මාළු ඉන්න නිසා හරි සතුටු වෙනවා පොඩි කට්ටිය මෙතන ආපුවාම. ඉතින් මේ ඉන්න ඔස්කා කියල මානු විශේෂය. ඉතින් මෙයාලගෙත් එක වර්ග ඉන්නවා. ඉතින් මේක මන්දක්ක ලස්සන වේල්ටේල් තියෙන මාළු විශේෂයක් ඉන්න ඔස්කලාගේ. යාලනම් හරිම ලස්සනයි. ඉතින් මම නම් මේ මාළුව කලින් දැකලා නැහැ. ඉතින් මම මේ පළවෙනි වතාවට තමයි මේ මාළුවව දැක්කේ. ඉතින් මේ ඉන්නේ සවුත් ඇමරිකන් ෆිෂ් කෙනෙක්. ඉතින් මෙයාගේ නම තිබ්බේ රිප්සෝ කැට් ෆිෂ් කියලා. එයාගේ කලයක දාලා තිබ්බේ බ්ලැක් කියලා. එයා ටිකක් ලොකු මාළුවෙක්. ඉතින් මම නම් පළවෙනි වතාවට තමයි මෙයාව දැක්කේ. ඉතින් මේ මාළු නම් ගෙවල්වල ටැංකිවලත් හදනවා මම දැකලා තියෙනවා. ඉතින් මෙයාලා හරිම ලස්සනයි. යාළගේ එක පාට තිබ්බා හරිම ලස්සනයි. ඒ කියන්නේ වෙනම මේ කියන්නේ වෙනම ඩිසයින් යාළගේ ඇඟවල් වල තියෙන්නේ. ඉතින් මේ හරිම ලස්සන මාළු විශේෂයක් මම දැකලා තියෙනවා. මෙයාලා ගෙවල් වල ටැංකිවලත් ඇති කරනවා. ඉතින් මාළු විතරක්ම නෙවෙයි පොඩි ළමයින්ට සෙල්ලම් කරන්න ප්ලේ ඒරියා එකකුත් තියෙනවා මේකේ. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ඉතින් තවත් මේ වගේ අලුත් වීඩියෝකින් හම්බෙමු. ඉතින් channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඉතින් අලුත් වීඩියෝකින් හම්බෙනකම් සමුගන්නවා මම ලකියා ලොක්. ආයෙත් අලුත් වීඩියෝකින් හම්බෙමු. ජය වේවා.